එන මොනද පටන් ගමු. අලිඩොන්නයක් හදන්න. මේක ඇවිල්ලා මේ මම අර දවල් පෝස්ට් එකක් දැම්මේ රුපියල් 2000ක් යනවා කියලා 2000ක් යන්නෙත් නෑ. මෙන්න මෙච්චරයි ඕනි මේකට. මේ බට කැවිලි එකයි, ඉන් කප් එකයි, රෙඩියුස් එකයි, ලයිටරේ මම අර එදා කියපු එපා කියපු ලයිටරෙන් තමයි අද මේ වැඩේ කරන්නේ. ලයිටරේයි ගම් බෝතලයි. සරල කේස් එකක් තියෙන්නේ රුපියල් 2000ක් යනවා කොට මේකට ගියේ 295යි. මේක 200යිද කොහෙද? 400යි. බට කැවිලි නම් මම එහෙම හොයාගත්තේ. මේක එකයි කෙනෙක් දුන්නා. මේක කඩේ මාම නිකන් දුන්නා. ඉතින් එතකොට රුපියල් 400යි ගම් එක ඉතින් කොහොමත් ගෙදරක තියෙනවා. ඒක මේක අවුලන්නේ ලයිටරේ මේක රුපියල් 700 ගානක්ද 500 ගානක් 700 ගානක් වගේ තමයි ලයිටරේ යන්නේ. මේ ලයිටරේ අවුලන්නේ. මේක ඉතින් අර මේක ගෑස් ඉවර කරලා තියෙන මම අර සිලිකන් මේවා කරලා මේක ඇති ඉතින් මේ වැඩේට දැන් ගෑස් නැති හින්දා. ඔයාලා රුපියල් 1000ක් යනකොට මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් අපි හයි කරගමු. වීඩියෝ එක මේ ගානට බලන්න. මග අරගන්න එපා ගානට බැලුවොත් එකපාරම හදාගත්තා ඒක මම දැන් අර එදා වීඩියෝ එක වගේ මේක ෂොට් එකකටම හැදුවා පත්තු කරා ඕගොල්ලොත් එක්ක. ගැස්සකුත් වෙනවා අපිට ඔන්න ශබ්ද එනවා නේද? ඉතින් වැස්සක් ආව ඒකයි පොඩ්ඩක් ඉන්දියා. මේ ශබ්ද වැඩි ටකරන් වල. අපි නම් මේක හයි කරගමු. මහලුකු දෙයක් නැහැ ඉතින් මේකේ. මේ ගම් ටිකක් දාගත්තා මෙහෙම. ගම් පොඩ්ඩක් දාගන්න වැඩිපුර මේ බටවල අර මේ හරියටම අර පොඩි බට වගේ නෙමෙයි සීට් වෙනවා අඩුයි. ඒ හින්දා ගම් ටිකක් වැඩිපුර හොඳට දාගන්න. මොකද දෙක ඉක්කුණොත් එහෙම ඉන්දර එළියට එන්න පුළුවන්. දැන් අපි මේ රෙඩියුස් එක අඟල් 4 බටේට මුලින්ම හයි කරගන්නවා. දැන් ඊට පස්සේ ඉන් කප් එක තියෙනවනේ. ඉන් කප් එක අනිත් පැත්තට මෙහෙම ගහගන්න. මේ මං කිව්වේ මේව හරියට සීට් වෙන්නේ නැහැ මේ ලොකු බටනේ. දැන් අපි ඊට පස්සේ මේ තියෙන්නේ අඟල් 4 අපි ටැංකිය හදාගත්ත එක. ඊට පස්සේ මේ අඟල් 3 බටේ ගම් ගාලා මෙතන රෙඩියුස් එක ගාවි මෙතන හයි කරගන්නවා. මේ ඔන්න දැන් අපේ අලිඩොන් එක ගොඩක් දුරට ඉවරයි. කොහොමද කියලා දැන් තියෙන්නේ මේක ලයිටරේ හයි කරගන්න. ලයිටරේ කියන්නේ ලයිටරේ හයි කරගන්න එක තමයි හොඳම වැඩේ. අපි ඉතින් වාඩියෙන් ඉන්නේ මේ හෑන්ඩ් රිල් එකකුත් නැහැ. පිහින් තමයි මේක විදගන්නේ. ඔන්න හැරින් තමයි අපි විදගන්නේ. ඔයාලා කැමති තැනක විදින්න මේක ප්‍රශ්නයක් නෑ. මම ලයිටරේ අර පැත්තට හිටපුවාම ලයිටරේ ආබාධයක් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා තමයි මෙහෙම හැඩයට මම කල්පනා කරේ එහෙම කරන්න. බලමු ඉතින් මේ මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි හිල හදාගෙන ඉවරයි. මෙහෙමයි ඉතින් මේක අලින්න පැති වල කට්ටියට එහෙම රුපියල් 1000ක් 1500ක් වේදම් කරලා හදාගත්තට පාඩු නැහැ. මේකේ මාර ලයින් එකක් තියෙන්නේ. සද්දයක්ුත් වෙනවා එන එළියකුත් එනවනේ. සත්තුන්ට කරදරයක් නැතුව මේකෙන් මේ සත්තු පන්නන්න පුළුවන්. ලයිටරේ එළියට ගන්න දාන්න පුළුවන් විදිහට හදන්න අවුලක් නැහැ මේක. මේක අර ලොකු සද්දයක් එළියට යනවා මෙතනින් අවුට් එක තියෙනවනේ. ඒ හින්දා මෙහෙන් අවුලක් නැහැ. ලයිටරේ හයි කරන්න ඕනේ නැහැ. ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. අපි බලමුද මේක මොකක්ද තත්ත්වය කියලා. බිලින්ද මල්ලි? ඔව්. බලමුද මොකක්ද තත්ත්වය කියලා? බලමු. වැඩේ කරන්න තියෙන වැස්සකුත් වෙනවා. මේ තමයි කාබයිට් කැටේ. කාබයිට් කැටේ මේ වලට දැම්මා. ඉතින් වතුර දාන්න මූඩි දෙයක් විතර වෙයි. දාන්න බෑ නේද? ඔකට වතුර වැඩි වෙනකොට නරවලන්නේ. දැන් හොලවන්න. දැන් හොඳට හොලවන්න ඕනි. හොඳට මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා. මේකේ කාබයිට් කැටේ බිමට දාලා තියන්න ඕනේ. නැත්නම් කාබයිට් කැටේ විසි වෙනවා. දැන් අර කපොල්ලෙන් ලයිටරේ බැස්සුවා. බස්සන්න ලයිටරේ බස්සන්න. දැන් ඔබ කොහොමද ඒක? අපිත් ඉතින් මේක පළවෙනි පාරට හැදුවේ. මාර සතුටක් දැනෙන්නේ. පළවෙනි පාරම හොඳ තව වතුර දානවා මල්ලි. මදි. ඕකට ටිකක් ගෑස් හැදෙන්න ඕන. අන්න හරි. දැන් හොඳට හොලවන්න. මාර සතුටක් දැනෙන්නේ. ඉතින් අපිට පළවෙනි පාරම වඩු. නියමට ඇති.
අතේ තියාගෙන උනා පත්තු කරා ගැවුලන්නේ. සුපිරියක් නේද වෙලින්ද? බාසයිද? ආ